තිබෙනවා. ඔබගේ කොන්දේ ඉඳලා මේ ප්‍රදේශයට ඔබ යකඩ බෙල්ට් එකක් දාගෙන ඔබ ඇවිල්ලා ඉන්නේ. ඔබගේ යකඩ වැස්මත් සමග ඔබ එන්ට අද ඒක ගලවලා දෙවියන් වහන්සේ ඔබ සුව කරන්ට යනවා. ඒ යකඩ බෙල්ට් එක දාගෙන ඉන්න කෙනා එන්ට ඔබ ඒක මෙච්චර කල් පාවිච්චි කරේ. මම වරාය වැටුණ 97 දී කොකොල්ල මේ කොඳුරට ඈත් වෙලා කියලා කිව්වා. හොඳයි. අද රාත්‍රී දෙවියන් වහන්සේ සෑම කෙනෙක් අත්පුර සඳෙන්ට ප්‍රශංසා වේවා. වාස්තය ආත්මා කරන්න. හාලෙලූයා. දෙවියන් වාස්තය වහන්සේ ආත්මා කරන්න යට. යේසුස් වහන්සේගේ නාමයෙන් වහන්සේ සුව කරන පිණිස සම්පූර්ණයෙන්ම වාස්තය ආත්මා කරන්න. ඥානකනෝ ස්වාමීනි බෙල්ට් එක සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේගේ ලේවල බලෙන් මුළුමනින්ම ඔගේ කොඳු වැඩ පෙළ දැන් බැවිලා සෑම රෝගයක් පහ වෙලා දුර වෙලා විනාශ වෙලා යේසුස් වහන්සේගේ නාමයෙන් රෝගය විනාශ වෙන්න මුළුමනින්ම හalleluya praise the lord දෙවියන් වහන්සේ මේකවත් අත්පුර සන්නාදයක් දෙන්න praise the lord දෙවියන් වහන්සේ තමයි මේ වේවා. නමෙන්න හalleluya දෙවියන් වහන්සේ තමයි මේ වේවා. උඩමනින්න කරන්න බැරි වුණ දේවල් කරන්න කරන්න බැරි වුණ දේවල් කරන්න කරන්න බැරි වුණ දේවල් කරන්න කලින් කරන්න බැරි වුණ දේවල් කරන්න hallelujah 1 2 3 4 hallelujah නමෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් praise the lord දෙවියන් වහන්සේ මේකවත් අත්පුර සන්නාදයක් දෙන්න praise the lord hallelujah hallelujah දෙවියන් වහන්සේ ඔගේ ආයේ බෙල්ට් එක දාන්න නේද සම්පූර්ණ ස්ව කරලා ප්‍රශංසා කරන්න. මේ සහෝදරයා අවුරුදු 12ක් තිස්සේ ඒ බඳපටිය බැඳලා ගොඩාක් දුක් විඳලා ගොඩාක් දුකින් හිටපු කෙනෙක්. ඔහු පවසනවා ඔහු සම්පූර්ණයෙන්ම සුව වුණා කියලාද? හalleluya. ඇත්තද? විශාල දැවිල්ලක් එක කැක්කුමක් තිබුණා. ඒක දරාගෙන ඉඳගෙන හිටියා. ඒ කැක්කුම දැන් පහව ගියා. දෙවියන් වහන්සේ තමයි මේ අවුරුදු 12ක් බෙල්ට් එකක් දාගෙන හිටපු කෙනා සම්පූර්ණයෙන්ම සුව කරලා දෙවියන් වහන්සේ.